නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 18 දා ඇරඹේ. රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ඉන්දියානු සමාගම විසින් ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් 18 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී සුවදුරුගොඩ මහත්මිය 26 වන දින නියම කළාය. එකී චෝදනාවලට පාදකව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මූලික විමර්ශනවලට අදාළ නඩු ගොනුව වහාම තම අධිකරණයට කැඳවීමටද විනිසුරුවරිය නියෝග කළාය. එයට අමතරව විත්තිය විසින් ඉල්ලා ඇති නඩුවට අදාළ ලේඛනවල පිටපත් ඉදිරි දිනයට පෙර විත්තියට ලබා දීමට පියවර ගන්නා ලෙසටද විනිසුරුවරිය නීතිපතිවරයාට නියෝග කළාය. එම නඩුව 26 වන දින විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් තමන් විසින් පැමිණිල්ලෙන් ඉල්ලා ඇති ලේඛන බහුතරයක් විත්තියට ලබා දී ඇතත් තවත් ලේඛන රැසක අඩුපාඩුවක් පවතින බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය. සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා විත්තියට එකී ලේඛන අවශ්‍ය වන්නේ යයිද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට එහිදී තවදුරටත් පැවසීය. මෙකී නඩුකරයට අදාළ වූ ලේඛන බහුතරයක් පැමිණිල්ල විසින් විත්තියට ලබා දී ඇති බවත් විත්තිය ඉල්ලා ඇති සමහර ලේඛන මෙම නඩුවට පාදක නොවන එම විත්තිකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කොට ඇති මේ වන විටත් විමර්ශන අවසන් නොමැති සිද්ධියකට අදාළ ඒවා වන බැවින් එකී ලේඛන ලබා දීමේ හැකියාවක් නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණයට පැවසිය. කෙසේ නමුත් මෙකී අධිචෝදනා පත්‍රයට අදාළ කාලසීමාව සම්බන්ධයෙන් යම් ලේඛනයක් ලබා දීමට ඇතනම් ඒ වාද නොපමාව ලබා දීමට පියවර ගන්නේ යයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය පෙරකී නියෝගය කළාය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.